හරි ගයිස් ඔන්න අදත් මරුත් වීඩියෝ එකක් අරගෙන අදත් අරන් ආවේ පට්ටම් පට්ට ඊමණි වීඩියෝ වොයිස් ඇවුල් ඇති ගණන් ගන්නවා පොඩ්ඩක් අවධානයෙන් අහන්න මං කියන වෙබ්සයිට් මම try කරලා බලලා තමයි ඔයාලට ගේන්නේ හරිද මේ වෙබ්සයිට් 100%ක් ෂුවර් එහෙනම් ඔයාලොන්ට බලන්න ෂෙයා පාරක් දාලා කමෙන්ට් එකක් දාලා subscribe කරන්න එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට අනිවාර්යෙන් subscribe කරන්න හරි ඉස්සෙල්ලාම මම මේ වෙබ්සයිට් එකට එන්න මම මේ වෙබ්සයිට් එකේ link එක කමෙන්ට් box එකේ තව මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ මෙතන මේ තියෙන ඉටි කැල් තුනක් මේ ඉටි කැල් තුන ටච් කරලා ගන්නවා. ඉටි කැල් තුන ටච් කරාට පස්සේ තියෙනවා sign up. ඒකේ ඔබන්න ඕනේ. ඒකේ ඔබුවට පස්සේ ටොටල් ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන අපි ඊමේල් එකක් දානවා. ඊට පස්සේ මෙතන ඔයාගේ ඊමේල් එක දාන්න. හරි. මම මගේ ඊමේල් එක දාගන්නවා. ඔයාලත් ඔයාගේ ඊමේල් එක දාගෙන හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ඒ කියන්නේ හොඳ අකුරු ඉලක්කම් ගොඩක් තියෙන පාස්වර්ඩ් එකක් දාන්න. හරිද? සිම්පල් I capital අර අකුරු ඉලක්කම් හැම එකම තියෙන පාස්වර්ඩ් එකක් දීලා ලොග් වෙන්න. හරි මෙතන කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නාට පස්සේ චුට්ටක් වෙලා ඉන්න. අනිවාර්යයෙන් මෙතන ඇග්‍රියන් කන්ටිනියු කියන්නේ එතන ටික් එක දීලා කන්ටිනියු දෙන්න. හරිද? චුට්ටක් වෙලා යන්න. sorry my email එක වැරදි හරි දැන් කන්ටිනියු දැන් එවන් දැන් ගියා හරි මම ඉස්සෙල්ලා වැරදිලා තිබ්බා එක අකුරක් කන්ටිනියු දුන්න පස්සම ලෝඩ් වෙනවා මම නෙට්වර්ක් අවුල් ඇති එකයි මේ සීන් එක ඊට පස්සේ මෙහෙම එකක් එනවා ඊට පස්සේ මෙතන ඉඳලා මේ සතෙක් මේ සතා උඩ උබාගෙන ඉඳලා මේ සතා කොහෙද ඉන්නේ කියලා බලලා එතෙන්ද තියන්න මේ මෙතන ඉන්නේ හරිද මෙතන තිබ්බට පස්සේ චෙක් කියන එක බලන්න ඊට පස්සේ good job කරනවා ඊට පස්සේ පාස්වර්ඩ් එක සේව් කරලා අපේ මේල් එකට එනවා කෝඩ් එක මේ මේල් එකට එන කෝඩ් එක චෙක් කරන්න හරිද හරි දැන් චුට්ටක් කරලා රීෆ්‍රෙෂ් පාරක් දාලා බලමු කෝඩ් එක ඉද කියලා මේ 2 capture එකෙන් කෝඩ් එකක් ආවා මේ දෙන්නේ 797යි 953 797යි 953 හරි අපෝ දැන් සාර්ථකව ඉදිරියට ලොග් වුණා හරිද මෙතෙන් එක හරියට බලාගෙන පට්ට ලේසි වැඩක් තියෙන්නේ හරියට මේ account එක හදාගෙන මෙතෙන් ආවට පස්සේ මෙතන අනිත් ඉරි කැල් තුනක් තියෙනවනේ ඒක ටච් කරන්න හරිද මෙතන තියෙනවනේ මේ ජෝස් රොයල් කියලා ඒක ටච් කරලා මෙතන දාන්න වෝක කියලා මෙතන තියෙන යටින්ම වෝක කියන එක දාලා සිලෙක්ට් කරන්න ඊට පස්සේ ෂුට්ටක් කරලා ඊට පස්සේ මෙහෙම එනවා ඊට පස්සේ මෙතන ආයෙත් ඉරි කැල් තුන බලලා මොකද්ද ස්ටාර්ට් වර්ක් තියෙන්නේ ස්ටාර්ට් වර්ක් කියලා තියෙන්නේ ඒක බලන්න ස්ටාර්ට් වර්ක් එකේ ඊට පස්සේ මේක කපලා දාන්න ඊට පස්සේ මෙතන ස්ටාර්ට් වර්ක් කියලා තියෙන්නේ මෙතන මේක ටච් කරන්න මේක ටච් කරලා මෙතන තියෙන්නේ මේ ටික් තුනක් දාන්න මෙතන ඉංග්‍රීසි සීට් එකලා තියෙන ඉංග්‍රීසි පද යන්න මෙතන මේකට ටික් එක දාලා සේව් කියලා දෙන්න මේ ඇඩ්‍රැන්ජ් එකට ඕපන් යන්න එපා සේව් කියලා දෙන්න ඊට පස්සේ මේක ආයෙ කපන්න ඊට පස්සේ ස්ටාර්ට් වර්ක් කියන එක දෙන්න ඊට චුට්ටක් කරලා ඉන්න හරි දැන් මෙතන තියෙනවනේ මේ ටයිම් එකක් කියන්නේ මෙතන 33 32 කියන ටයිම් එකට ඒ කියන්නේ තප්පර 40ක් දෙනවා අපිට මේක ටයිප් කරන්න 89 50 කියලා අපි මෙතන ටයිප් කරන්න තියෙන 89 50 50 යදන්න මෙතන හරියට ඊට පස්සේ මෙතන තියෙන එක I25යි 11යි 5යි 3 කියලා දුන්නා ටච් කරලා දැන් මෙතන පේනවනේ ටාස්ක් වගේ කම්ප්ලීට් වෙන මෙතන 10යි තියෙන්නේ
ඉතින් 2 වෙනකන් කම්ප්ලීට් වෙනවා. මෙතන CD 6යි ID 6යි E කියලා ටච් කරා. මේකෙන් එන්න ගොඩක් ක්ලාස් අමාරු මේවා එන්නේ. අමාරුත් ඒවා එනවා හරිද? චුට්ටක් බලලා හරියට ටයිප් කරන්න ඕන. දැන් තියෙන එක මට හොයාගන්නත් බැහැ. ඊට මේ බලලා ටයිප් කරන්න. ඊට මම මේක පෙන්නන්න සල්ලි දාගන්නේ කොහොමද කියලා. ඊට පේ අවුට් කියලා තියෙනවා මෙතන. පේ අවුට් කියන එක එවුවා. පේ අවුට් එක කියන බලා මෙතන චාර්ජ් වලට කියන කමන්න. හරිද? චාර්ජ් වලට කියවට පස්සේ මෙතන තියෙනවා අපිට සල්ලි මේකෙන් අපිට මොන තරම් මෙතන තියෙනවනේ. මේක අර ඩොලර් 25 30 එකතු වෙනකම් අපි ඉන්න ඕනේ මේක දාගන්න. PayPal account එකක් තියෙනවනේ PayPal account එකට දාගන්න පුළුවන් 50. මෙතන අඩුවෙන් දාගන්න පුළුවන් මේ 25 තියෙන්නේ. ඒ කියන්නේ අපි coin 25ක් එකතු කරා අපිට 25 අපේ Binance account එකට දාගන්න පුළුවන්. මෙතන තියෙනවා Binance කියලා තියෙන්නේ මේ 1 2 3 4 වෙනි එක තියෙන්නේ. එතන ටික් එක දාලා මෙතන අපි Binance එකේ wallet address එක. ඒ කියන්නේ Binance account එකට ගියාම තියෙනවා අපි wallet address එක. හරිද? මම Binance account එකට ගිහින් පෙන්නන්නම්මයි. ඊළඟට මම ගිහින් Binance account එකක් හදලා මේකෙන් කොහොමද සල්ලි withdraw කරන්න කියලා කියන්නේ wallet address එක ගන්න විදිහ මම කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකේ. හරිද? එතකොට මම මේ example එකක් කියන්න යන්නේ. කොහොමද මේ Binance account එක දෙන්නේ? අනිවාර්යෙන් online business කරනවා නම් මේ Binance account එකක් තියෙන්න ඕනේ. හරිද? Binance account එක තියෙනවා කියන්නේ මේ trading කරන්නම නෙමෙයි. අනිවාර්යෙන් Binance account එකක් තියෙන්න ඕනේ. Binance account එක නැත්තම් වැඩක් නැහැ. මේ verify මේ my account එක දෙන්නේ. මේ trade කරන්න කියන්නේ මේ account එක හදන විදිහ මම ඊළඟට කියනවා. හරිද? අද වීඩියෝ එක හොඳයි. subscribers පාරක් දාලා share පාරක් දාන්න. අනිවාර්යෙන් මේ වැඩේ හරියටම හරියනවා. හරිද? තව ඔයාගේ යාළුවන්ටත් කියනවා මේ money video මාව subscribers කරන්න කියලා share පාරක් දාන්න. හරිද? ඊට පස්සේ මේක අපිට බලන්න log out වෙන්න පුළුවන්, sign out වෙන්න පුළුවන් අලුත් account එකක් හදන්න. හරිද? අලුත් එකකින් sign out වෙලා තාම මෙතන තියෙනවනේ. දැන් මතකයිනේ මෙතනින් ගියා work කියලා දැම්මා. මෙතන start work කියන එකට ගිහින් අර ටික් එක දාලා හදාගත්තා. ඊට පස්සේ pay out එකෙන් අපිට සල්ලි ගන්න පුළුවන්. pay out එක ඔයාලට කැමති එකකින් ගන්න පුළුවන්. මම recommend කරන්නේ අර Binance එකෙන් ගන්න එක. මම Binance account එකක් හදන විදිහ ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් කියනවා. කොහොමද Binance account එකක් හදාගන්නේ, verify කරගන්නේ. ඒ ඔක්කොම කියලා දෙන්නම්. අනිවාර්යෙන් like එකක් දාලා share පාරක් දාලා support එකක් දෙන්න. හරි? වීඩියෝ එකේ අවුල් ඇති ගණන් ගන්න එපා කොහොමත්. YouTube පටන් ගත්ත ගානේ. එහෙනම් අනිවාර්යෙන් ගේම් එකක් ගහ ගන්න පුළුවන්. වෙබ්සයිට් ඉස්සරහට ගේනවා. ඊමණි වීඩියෝ ටෙක්නිකල් ටිප්ස්. අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න. අදට යනවා good luck. මතක ඇතුව subscribe කරන්න.